හෙලෝ ඉතින් කොහොමද ඔන්න අද අලුත් වීඩියෝ එකක්. ඉතින් අද ඇවිල්ලා තිනවා ඔයාලා දැක්කම පේනවාද මේ ඉන්නේ කොහෙද? කුරුණෑගල වැව රවුමේ. කුරුණෑගලට ආවම මෙන්න ඉන්නවා කවුද? යාළුවෙක් ඉන්නවා. Hi guys කොහොමද? කොහොමද ඉතින්? කාලෙකින් හම්බුනේ. ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා සෝලෝ හයිකත් එක්ක වීඩියෝ එකක් කරන්න කියලා. දැන් හිතයි මේ මාත් එක්ක වීඩියෝ කර කියලා නෑ මේ මාත් එක්ක වීඩියෝ කරන්න නෙවෙයි ආවේ. අපි දැන් ගමනක් යන ගමන් කුරුණෑගලින් යන ඉඳලා සෝලෝ හයික හම්බෙන්න ආවා. අපි දැන් ඉන්නේ ලස්සන තැනකනේ. ඔව් අපි දැන් ඉන්නේ ඔයා කියන්නේ කොහෙද? මේ ඉන්නේ අපි කුරුණෑගල වෙවලගේ ඉන්නේ. මෙතන බෝට්ටු සවාරි යන තැන. ඉතින් අපි දැන් මෙතනින් කාලා එහෙම දැන් මෙයාලා යවන්න හදන්නේ. දැන් පුත්තනට මොකද යන්නේ? ඔව් අපි යනවා කල්පිටිය. කල්පිටියට යන්න ඕනේ. ඉතින් 300කට ආසන්න. අපි කිව්වට මේ මම යන්නේ නෑ. ඔව් මෙයාට අද යන්න බැලු ක්ලාස් දැන් මෙයා දැන් ටියුෂන් ෆීල්ඩ් එකේ හොන් තැනකට ඇවිල්ලා තිනවා මේ පොඩි කාලේ ඇතුළත. ඉතින් ඒක නිසා අර මෙයාට දවසක් වෙන් කරගන්න හරි අමාරුයි. අමාරුවක් තිබ්බා. ඒ වුණාට මේ අපි අනිවාර්යයෙන්ම මයික් එකක් යනවා. ඔයාලා කිව්වා විදියටම අපි කැම්පින් එකකටම යනවා. මේ මාසේ අගව ගියමු. අග වගේ දාගමු. අද අපි යනවා වත්තලන් ගුණ්ඩුවේ. වත්තලන් ගුණ්ඩුවේ යනවා. අපි දෙන්නේ තමයි මෙහෙන් යන්නේ. ඉතින් අපි දෙන්නේ කියන්නේ චන්තුගයි මායි. ඊට පස්සේ අරහෙන් තව කට්ටිය ටිකක් සෙට් වෙනවා. අපේ සදීපලා හිම සිරිපාදිගේ ඒ සෙට් එක සෙට් වෙනවා. ඒත් එක්කම ඔයාලා ආදරය කරන චරිතයක් එනවා ඉස්සරහට බලමු. කවුද කියලා. අපි කාලා යමු අපි වැවරවමුට බෝට් රයිඩ් එකක් යන්න. ඔන්න අපි බෝට්ටුවට ගොඩ වෙනවා. දෙන්නෙට පදින්න පුළුවන්. දෙන්නෙත් පදින්න නේද? හරි මට අපි දෙන්නේ එකක් පදිමු. හරි දාලා තියෙන පේන්නේ. හරි. අපි යන්නේ. උඹලා දෙන්න දෙපැත්තට බලන්න. ඔබ භාග්‍යවත්. මේ පස්සට යන්න. පස්සටද? දෙපැත්තටම යනවද? මේකේ හරවපන්. මල්ලි තෙල් ටිකක් දැම්ම නාරි මේකට සරබර ගන්න. නැද්ද? කිරි ගන්නවා මම. සර්විස් කරේ නැද්ද ළඟදී? මේක කුන් කරත් අපිට මේ කතා කරන්න වෙන්නේ නැහැ මේක පාගපා. අපි මැදට ගිහිල්ලා ඔව් මැදට ගිහිල්ලා නවත්තගමු. ඒක තමයි. අර මිනිස්සුත් තිනාගෙනම මේක ආදල් නොදේ මල්ලි ඔකට ඔය ටිකක් දාගන්න. කිරි ගන්නවා මේක. බුදුහාමුදුරුවෝ මේක නම් එන්න එපා නේ. මේක එන්න එපා. ඔන්න කුරුණෑගල බෝට් රයිඩ් යන්න එපා ඇත්තට. මේක මේ රුපියල් දැන් 300යි අපි එක්කෙනෙක්ට 3 දෙනාට 900යි. රුපියල් 1000ක් දීලා මේ නිකන් පයින් ඇවිදන් ගියා නම් ඊට වඩා ආතල් වගේ. ඔව් මොකද සර්විස් කරලත් නැහැ මීට වැඩිය පැනලා දිනවා මොන්ටිසෝරි කාලෙත් අපි අනික මේ තාම පටන් ගත්ත තැනමයි මේ. තාම ගොඩ ඉන්නේ. මේ අවුල් දිනාවට. උඹ ඉඳපන් අපි දෙන්න පදින්න. අර අක්කයි නා වෙනවකෝ. රයිට් ගයිස් පදින්න යන්නේ. පදිමු. මේක. මොන්ද පණ යනවා මේක. ඇත්තටම මේක මේ මොකද යන්නේ? සර්විස් කරලා නැහැ. මොකද අපි යන්නේ? අනිත් පැත්ත මොකද මේක හරහා? රිවර්ස් එකට පදින්නේ. අනිත් පැත්ත. අනිත් යන්නේ. මොකක්ද සීනි. දැන් හරි. මූ මේක හරියට බැදලා නෑ. ඉස්සරහට හරි මේ පස්සට විතර යනවා. නෑ නේ ඒත් එකම දන බා. අම්මෝ. මේ එකම දන ඉන්නේ. ඈ නැද යනවා. දැන් හරිද කියන්නේ? කිබ්බා මේකට ඔයිල් ටිකක් දාන්න ඕන අපි ඔයිල් ටිකක් ගෙනවන හොඳයි වගේ මේ අම්මෝ යකෝ නෑ රෙකමන්ඩ් කරන්නේ නෑ. රෙකමන්ඩ් කරන්නේ මොකද මේ කරන්නේ? අපි දැන් මේ මැදලෝ ගියා හති අයියෙන් යන්න අයියෙන්. පදිමු කැඩිද්ද නෑ මැදින් කැඩිච්චා මැද මේ හද්ද පරණ බෝට්ටු යා දෙන්නම් පදිනවා පදිල්ලා කන්න පදින්නයි පදින්නේ. අද එන්න යනවා අපි දැන් විනාඩි 20කට දෙන්නේ ඒ විනාඩි 20කට දෙන්නේ අපි ඉතින් 20න් ගියා. ඔව්. ඉන්න 20ක් ගියා. 20ක් නැද්ද? අපි ඒක තමයි කියන්නේ. මේ අර පැත්ත ලස්සනයි මේ අර පැත්තේ යන්නේ අතුගල පැත්තේ. ඔව් අතුගල පැත්තත් එක්ක ලස්සනයි.
ඔක්කොම හොඳයි මේක සද්දේ තමයි ආව. අපි ගොඩට ආවා. මේ මේක නම් එන්න එපා. මේක ඉරමණයක් වගේ. හරිම සද්දේ. පාගන ඉවරන්නේ. මේ බෝට්ටුව ඒක නම් ෂේප් අර අයගෙන තනියෙන් පෑගුවා. අපි දෙන්නම් පාගලත් මේක එන්න බැරි වුණා. හරි අමාරුයි. මේ අතල්ල තිබ්බේ නෑ ලොකුවට. දැන් මේ මල්ලි අපිට අසාධාරණ නින්ද අසාධාරණ ඉටු කරන්න බෝට්ටුවක් දෙන්නම් කිව්වා හොඳ බෝට්ටුවක්. අම්මනසි අපිට මේක යන්න ඕනද දැන්? මේක යන්න හදන්නේ. අපි දැන් මේ මොකද්ද පිනෝකියෝද නෑ මොකද්ද බං මේක? නෑ හංසක් හංස. පොඩ්ඩක්. ඔයාලා දෙන්න එක කරලා ගන්න මම එක කරලා ආවේ. හා. මේ හංස බෝට් තුනක් දෙන්න බැරිද අපි තුන් දෙනා? ගැටේ ලෙහෙල නගින්න. තුනක් ඕනේ නෑනේ දෙකක් ඇති. දැන් තමයි හරිම හංස සීන් එක දාන්න යන්නේ. කලින් ගියේ මේක හංස සීන් එක නෙවෙයි ඒක නිකන් වෙන මොකද්ද සීන් එක. දැන් හංස සීන් එක දාන්න යන්නේ. සෝලෝ විමායි හංස බෝට්ටු යන්නේ. ඔයාලා වැරදිට හිතන්න එපා. දිවිනි ප්‍රථමයකු විසින් මෙහෙවන ලංකාවේ එකම ආර්ථික විද්‍යා පන්තිය 2027 නව පන්ති ආරම්භ වේ. නිරෝෂන් සදරුවන් ගල්ල සිපාරා මුළු දිවයිනටම ඔන්ලයින් ලියාපදිංචිය පහතාංකෙන් 70යි 788යි 468. අපිට සාධාරණ කිෂ්ට කරන්න බෝට්ටක් දුන්නා. ඔය පැත්ත පැද්දකිද? රයිට්. මොකද? පැද්දකිනේ. ආ. ඒක යනවා. මේ යන්නේ සප්පට. මේකනේ බෝට්. මේවනේ බෝට්ටු. දැන් මෙහෙම වුණේ. අපි දැන් පැද්දා මුලින් පැද්දානේ. ඔව්. පැද්දලා ඇත්තටම කට්ටක් දැන් මේක ආතල්නේ. මේක අත. ඕකම ඇති මිනිස්සුන්ට හරි පොයින්ට් එකක් ගන්නවා නේ. ඔව්. බිස්නස් බිස්නස් එක කරනවනේ. ඕක තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කස්ටමර් සැටිස්ෆැක්ෂන් කියන එක නම්බර් 1 තියෙනවා. ඔව්. දැන් මේක අපි ආතල් දැන් මේක අතල් පේනවනේ අපි අතල්ලගේ පදිනවා. ආතල්ලගේ පදිනවා. දැන් මේ අර හිරමනේ යන්න අමාරුයි. ඔය ඉතින් මාර දුක නෙවෙන්නේ. ඔව්. දැන් ඒක නිසා ඇත්තටම දැන් වෙන මිනිස්සෙක් කවනම් කොහොම අපි වගේ කතා කරලා කියන්නේ නැහනේ. ඔව්. දන්නේ නැහනේ. වැඩි අතෑරලා යනවා. අපි කිව්වා ඊට පස්සේ අපිට මේ දෙක දුන්නා. දුන්නා. දුන්නා ඒක දැනගත්ත වැඩි අවුල් වෙනවා කියලා. අවුල් වෙනවා කියලා. ඉතින් මේ නෑ මල්ලි මාර හොඳයි මේ අපිට කොල්ල හොඳයි. බෝට්ටු දෙයක් දුන්නා මේක පදින්නයි කියලා. තමයි වෙන්න ඕනේ. ඉතින් මං අර බෝට්ටු අයින් කරන්න ඕන අන්න. ඔව් ඒක එක්ක සර්විස් කරන්න ඕනේ එක්ක අයින් කරන්න ඕනේ. ඔව්. නැත්තම් මෙතන එන කට්ටියට එපා වෙනවා මේ සීන් එක. ආයෙ එන්නේ එකපාරයි. දැන් මේක ආතල්. ආතල්. චන්තු කර කියන්නේ බේනවනේ. ඌ තනියෙන් බදිනවා අතල්ල කියලා. දාක අපි එනකන්. ගියර් දාන්න බැරිද? අන්සේ වුණා මෙන්න මේ විදිහට ආදරෙන් ඉන්න. ඔව් ඩක්කිස් එක. කොහෙද ඔබ යන්නේ? ඉස්සරහට යකෝ කිස් දෙන්නේ. මෙහෙම අරේ පස්සට. උඹට එන්න කිව්වේ පස්සට කිස්සක් දෙන්න නෙවෙයි යකෝ. මේක වගේ කියන්නේ. මෙහෙට වරේ කොහෙද යන්නේ ඉඳපන්. ඕමින්ද. රයිට් ඕකේ දැන් සන්සෙට් එක වෙලාවේ ඩක්කිස් එක. ඔන්න ඩක්කිස් එක. හරි ඉස්සරහට. Oh my god. ඩක්කිස් කෝ. අරේ පොඩ්ඩක් පොඩ්ඩක් ඔන්න ඩක්කිස් එක. හක් එකක් තමයි දෙන්න පුළුවන් මෙතන මොකද මේ කට දුරයි. අරු වල නැති මොන අරු දෙන්න මේ කරන්නේ කියලා. ඔන්න ඩක්කිස් එක ඕකේ. ගයිස් ඉතින් ඔන්න අපි බෝට් රයිඩ් එකක් ගියා මේ ඒකෙච්චර මේ සැටිස්ෆයිඩ් වෙච්ච නෑ ලොකු බෝට් රයිඩ් එකක් නෙවෙයි. සැටිස් නෑ. සැටිස් නෑ ඇත්තටම කමක් නෑ අපි ගමන ඉවර කරා. දැන් මෙතනින් මෙයාලා යන්න තැන කෙලින්ම ගමන ආරම්භ කරනවා. මම හිතන්නේ ඔයාලා මෙතනින් ආයි වීඩියෝ කන්ටිනියු වෙන්නේ හෙට උදේ නන්නේ. ඔව්. ගණී සමහරට දැන් කොහොම හරි ගිහිල්ලා අපි පුත්තලමට යනවා. පුත්තලමට ගිහිල්ලා කල්පිටිය පැත්තට යන්න ඕනි. උදේ 8:00ට බෝට් එක තියෙනවා. දැන් අපි කලින් දවස් තමයි මේ යන්නේ. ගිහිල්ලා රෑ ඉඳලා එහෙන් තමයි බෝට් එකට යන්නේ. එහෙනම් ගයිස් සෝලෝ එක වීඩියෝ එකක් අපි මේ මාසේ නෙමෙයි ලබන මාසේ මේ මාසේ අග යන් මේ මාසේ අග යන් ලබන මාසේ වගේ වැටේ එකක්. වැටේ එකක් තමයි. එහෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ජය වේවා. ඔන්න සෝලෝ එක ගෙනාවා. ඊළඟ එක කැම්පින් එක එක්කම අරන් එනවා.
අපි සෝලෝ හයිකට සමුදීලා අපි ආවා දැන් අපි ඉන්නේ මේ කල්පිටිය ප්‍රදේශයේ. ඉතින් අපි ඊරෑ මෙතන තියෙනවා මේ ගෙස්ට් එකක්. මෙහි ඉඳලා තමයි කල්පිටිය දීවරවරායට යන්න ඕනි. දැන් වෙලාව 6ක් මාරයි. දැන් පිටත් වෙලා ගිහලා අපේ බෝට් එකේ තියෙනවා 8ක් මාරට. ඒක අල්ල ගන්න යන්න ඕනි. ඒත් එක්කම අපි මාළු ගන්න ඉන්නවා රැයට බාබිකියු එකක් දාන්න. ඒකත් ගන්න ඕනි. එහෙනම් අපි යමු කල්පිටිය වරායට. ඔන්න දැන් අපි යන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද මේ කට්ටිය ගොඩක් ඉන්නවා. 10 දෙනෙක් යනවා මේ ට්‍රිප් එක. ඉතින් මේ රෙඩි වෙනවා. සදීප ඉන්නවා මෙන්න මෙතන මේ. කට්ටිය පස්සේ අඳුනලා දෙන්න සදීපලා අයියා ඉන්නවා. මේ අපි දැන් යනවා ෂෙහාර්ලා ගෙදරට. ෂෙහාර්ලා ගෙදරට ගිහිල්ලා එතනින් අපි මාළු ගන්න ඕනි. එයත් එක්ක තමයි යන්නේ. එහෙනම් අපි යමු. බොයිස් අපි ආවා කෙලින්ම ෂෙහාර්ලාගේ ගෙදරට ආවා. කට්ටිය ගොඩයි අද. ඔන්න එනවා ෂෙහාර. Hi, hi. Iya. Ini apa? ෂෙහාර් good morning. ඔන්න අපි පිටත් වුණා ෂෙහාර්ලා ගෙදරින්. ෂෙහාර් ඉන්න ඔන්න. අපි ඉස්සරහට මේ කතා කරමු. මේ දැන් පරක් වෙලා තියෙන්නේ. බෝට් එකට යන්න ඕන ඉක්මනට. අපි යමු එහෙනම් කල්පිටිය ජැටියට. ඉතින් මේ පුත්තලම ගොඩක් ප්‍රසිද්ධයිනේ මෙන්න මෙයාලා නිසා. මෙන්න මෙයාලා නිසා ඔන්න ඉන්නවා. බූරුවෙක්. ඉතින් දැන් ගොඩක් අඩුයිනේ මෙයාලා. අඩුයි දැන් ගොඩක් ඉස්සර වගේ නේ. ඉස්සර ගොඩක් හිටියලු. දැන් අඩුයිලු. හරි අපි යනවා එහෙනම්. ඔන්න අපි දැන් ඉන්නේ හාබර් එකේ ඉන්නේ. දැන් කට්ටියම යනවා බෝට් එකට. දැන් වෙලාව 9ට කිට්ටුයි. 8:00ට බෝට් එක එන්නේ 9ට තමයි යන්නේ. ඉතින් හාබර් එකට ආවම යන අයගේ මෙන්න මෙතනින් ID එක අරගෙන විස්තර ටික ලියා ගන්නවා. ඊට පස්සේ බෝට් එකට යන්නේ. එහෙනම් තමයි මෙතන වැඩ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෙතනින් බෑග් චෙක් කරනවා. බෑග් චෙක් කරලා තමයි යවන්නේ. ඔස්ට්‍රේලියාවට ගියරත් අම්මට මොනවද දුන්නේ? අපි ආවා බෝට් එකට. මේ බෑග් ටික දාන්න. ඔන්න එහෙනම් අපි ඕස්ට්‍රේලියාවට යන්න යන්නේ. ඔස්ට්‍රේලියාවට යන්නේ. ඉතින් පැපුවා නිව් ගිනියාවට දායිද දන්නේ නැහැ. මගෙන් දුවමක් තියෙන එකට පස්සට. ඔන්නම තමයි අපි පිටත් වෙන්නේ. අයියා ඔයාලා කොහෙද?
අපි ඕස්ට්‍රේලියාවට යන්නේ. ඔස්ට්‍රේලියාවනේ එල්ලගිරි එකම කට්ටිය. එකම කට්ටිය බලමු ඉතින් වීසා නැතුව ෂේප් එකේ මොකක් හරි කරගන්න අපි අල්ලන්නේ නැතුව ඔව් කට්ටියම ඕස්ට්‍රේලියාවට ඔව් ජීවිතේම කොටනේ එහෙනම් අපි යනවා මහා සයුරට මේ ගමනේ සාමාන්‍ය කොච්චර දුර දිනවද කිලෝමීටර් 38ක් වගේ නේ 38ක් වගේ දිනවා පැය දෙකමාරක් තුනක් අතර කාලයක් වගේ යනවා යන්න මේක මේ හැමදාම යන පොඩිවලද මේක හැමදාම යනවා ඩේටා එක යනවා දවල් එකට එනවා උදේ 8:00ට මෙහෙන් යනවා උදේ පතුල තිබුණු වැලිය එහෙන් ගත්තානේ. එතකොට ඒ අඩුවට මෙහෙන් අරන් යනවා බඩු. එතකොට මෙහෙ දූපත්තිය වෙනවා. දැන් පහෝනේ අර බිල්ඩින් මැප් එකනේ. ඒක ඇවිල්ලා පල්ලියවත්. ඒක තමයි මේ ඒරියා එකේ තිබුණු ලොකුම දූපත. දැන් ඒකේ පොඩ්ඩයි තියෙන්නේ. පල්ලිය හරිය විතරයි. දිය වෙලා ගිහිල්ලා. දැන් මේ අපි යන දූපතේ භාගයට භාගයක් නැහැ. ඒ කියන්නේ වැලි ටික අදිනවනේ වැලි දිය වෙලා යනවා. ගල් නැහැ. අරකට තමයි අපි යන්නේ මේකට කෙලින් යන්න බෑ මෙහි ගැඹුර මදි නිසා අපි වටෙන් ගිහිල්ලා තමයි යන්නේ මේ පැත්තේ තියෙනවා තම්බපට්ටි මොකද එතන කියන්නේ විල්පත්ති විජේ රජුරෝ ගොඩ බැහැලා තින්නේ මේ පැත්තේ නේ අර කන්ද අර ඒ පැත්තේ තමයි විජේ රජුරෝ ගොඩ බැහැලා තියෙන්නේ අන්න රැල්ලෙනවා ගොඩබිමට ටිකෙන් ටික ලං වෙනවා බත්තලන් ගුණ්ඩුව ගම්මානයේට ඔන්න අපි බැස්සා බත්තලන් ගුණ්ඩුව ඔන්න බෝට්ටුව යනවා ආපහු ආයේ හෙට එකට තමයි එන්නේ අපි දූපතේ තනි වුණා
තනි වුණා කිව්වට මේකේ පවුල් 200ක් විතර ඉන්න දූපත. ගම්මානය. ඔන්න ඉන්න අපේ කට්ටිය. දැන් ඉතින් මේ මෙහි ජනාවාස පිටවන්න පටන් ගන්න. හයි. පළවෙනි පුරෝගාමියා. ඔන්න එන අපි යනවා. මෙතන ඉඳන් මීටර් 200ක් විතර තියෙනවා මේ කැම්ප් කරන තැනට යන්න. අවුව තමයි ඉතින්. රස්නී වැලිත් රත් වෙලා තියෙන්නේ. මාර මේ සරක් තියෙන්නේ වැලි. නිකන් අර රත් කරපු වැල්ලක් තියෙනවා වගේ. දැන් ඔය අපි බෝට්ටුවේ ආවේ කලපුවේ. කලපුවේ තමයි ආවේ. එතකොට අර පැත්තෙන් අපි ආවේ. මේ බත්තලංගුණ්ඩුව දූපතෙන් මෙහා පැත්තේ තියෙන්නේ මුහුද. එහා පැත්තේ කලපුව. මුහුදේ තමයි රැල්ල හොඳට එන්නේ. කලපුවේ ලාවට තමයි තියෙන්නේ රැල්ලක්. ඉතින් ඔන්න අපි බීච් එක දිගේම ආවා. අර පැත්තේ තමයි සාමාන්‍ය ටෙන්ට් ගන්න. මේ පැත්තේ කට්ටිය ගොඩක් අද ඇවිල්ලා ටෙන්ට්ස් ගහලා කලින්ම. ඉතින් අපි මෙතන තෝරගත්තා. මෙතනත් ලස්සනයි. හැමක් එක්ක ගහන්න පුළුවන්. තියනවනේ. තවුලන්නේ. අපි එනම් මෙතන ඉමු අද. අද අපේ රාත්‍රී නවාතැන්පල බත්තලංගුණ්ඩුව. මල් ලිපකුත් ගැහුවා කලින් ඇවිල්ලා. මල් ලිපකුත් ගැහුවා. ලිපකුත් සෙටප් කරලා ඉතින් නව බලන්න වහන්සේ. මෙතන හොඳ අපිට ලස්සන තැනක් සෙට් වුණා. පොඩ්ඩක් මේ පැත්තට ඉද්දි. ට්‍රේන් කවර් එක දැම්මා. හුළඟටත් එක්ක එනවා වැලි පේනවනේ. මේ එහා පැත්තේ ටෙන්ට්ස් දෙක ගහගත්තා. අපි එන ගහමු. කහ කිරිලි ටෙන්ට් එක. අද ශහරේ තමයි ටෙන්ට් එක ගහන්නේ. අපි ඇවිල්ලා ටෙන්ට්සුත් ගහලා දැන් අපි ටිකක් හවස් වෙනකන් හිටියා පොඩි රෙස්ට් එකක් දාගෙන. ඊයේ කිලෝමීටර් 300කට ආසන්න ප්‍රමාණයක් ආවකින්ද මහන්සි. මේ දැන් ටිකක් හවස් වෙලා තින්නේ. අවුවත් අඩු වෙලා තින්නේ. අවුව තියෙන වෙලාවට නම් මෙතන ඉන්නත් අමාරුයි. මේ අපි දැන් අපේ රෑ කෑමට මාළු ටික සුද්ධ කරගන්න. අපි ගෙනාවා මාළු කෝරියෝ කීයක් ගෙනාවා සති? අපි ගෙනාවා මාළු කෝරියෝ 13ක් ගෙනාවා. 13ක් ගෙනාවා. ඉතින් මාළු කෝරියෝ ටික සුද්ධ කරන ගමන් තමයි ඉන්නේ. හවස් වෙලා තියෙන්නේ බලන්නකෝ මෙතන ඉර මුහුදට වැටලා තියෙනවා මේ බලන්න මාරම ලස්සනයි හවසට බත්තලංගුණ්ඩුව
ඉතින් මෙතන බීච් එක අවුලකුත් නැහැ. මේ මොහොතේ ආන්න පුළුවන්. ලොකුට ගැඹුරු නෑ. ආදල්ල මෙහෙම පැද්දෙනකොට කන්න හිතෙනවා. ඔන්න ලොකුවක් එනවා. ඔන්න තාගත්තා. නැසොන්ට වැඩිනවා. අරයට අදිනවනේ. අරයට අදිනවා. මුලින්ම ගියාට පස්සේ අපි ඩක් ගාලා කොට. අපි නාල ඇවිල්ලා දැන් රෑට අපි හදනවා බාබකියු එකක්. ඉතින් කාලෙකින් තමයි බාබකියු කන්නේ. අපි මාළු ගෙනාවා, ඊට පස්සේ සොසේජ් ගෙනාවා. ඔය තමයි අපේ රෑ කෑම. ඉතින් බත්තලංගුන්නු කියන්නේ කල්පිටිය කියන්නේ මාළු තියෙන පැත්තක්. ඒක නිසා මෙහෙට ගැලපෙන කෑමක් කන්න වෙයි. ඉතින් අපි ගෙනාවා මාළු කූරියෝ ඉන්නවා 13ක්. ඒත් එක මේ පැත්තේ සොසේජස් බාබකියු වෙනවා. පළපුරුදු ගායක වගේම සූපවේදී ශහර අපි මාළු බාබකියු කරගත්තා. බාබකියු ගාගෙන කන්න පොඩි පේස්ට් එකක් හදනවා. සෝස් වෙනුවට තමයි මේක කරන්නේ. ඔන්න අපේ මාළුව ලස්සනට බාබකියු වෙනවා මෙන්න මේ ආකාරයට. ඔන්න ඉන්නවා මට්ටි. මාළුත් බාබකියු දැම්මා. දැන් තියෙනවා අපිට මට්ටි හදාගන්න. එක්ස්පෙරිමන්ට් එක ෆස්ට් ටයිම් තමයි හදන්නේ. බලමු හදලා මේ කොහොමද කියලා. මුලින්ම තඹ ගන්න ඕනේ මේ විදිහට. ඉතින් මේ මට්ටි අස්සේ ඉන්නවා මෙන්න මේ වගේ එකෙක්. මේක තමයි කන්නේ. රයිට්. ඉතින් ඔන්න අපි හදාගත්ත බාබකියු මාළු තියෙනවා, සෝසේජ් තියෙනවා. කාලා බලමු අපි හදාගත්ත මේකටම පේස්ට් එකක්. මරු. අර පේස්ට් එක දැම්මම රස ගානට බැලන්ස් වෙලා එනවා. නියමයි. අද රෑ කෑම එක. අපි බලමු ශහර අයියාගේ ෆීඩ්බැක් එක කාලා. මොකදත් මරු. මරුනේ. ඒත් කාලා බලන්න. එමු ගාගෙන කමුනේ. හොඳයි ෂේප්. ආදල්ලා. මරු. එල කිරි. එහෙනම් අපි කනවා අද රෑ කෑම එක. මාළු සොසේජස් මට්ටි ටික තමයි ලිපේ. ඒක බලමු පුළුවන් වුණොත් කන්න. එක්ස්පෙරිමන්ට් එක කරන්න. ඔන්න ඔයාලා බලාගෙන සිටි අපේ මට්ටි ටික දැන් තැම්බිලා තිනවා. පියන ඇරලා තිනවා. දැන් අපි ගලව ගන්නවා මේ විදිහට. හරිම ලේසි.
ඔන්න අපි මේ මට්ටි ටික හදාගන්න යන්නේ. ඉතින් මේ දැන් මට්ටි ටික අපි තඹ ගත්ත ඒවා ගලව ගත්තා. දැන් අපි ලුණු ටිකක් තෙල් දාලා මේකට මට්ටි ටික දාන්න යන්නේ. බලමු ෆස්ට් ටයිම් තමයි හදන්නේ මේ මට්ටි හදලත් නෑ මම. මේ වතුර ටිකක් තියෙනවා ඒ ටික. මේ විදිහට මට්ටි ටික දා ගන්නවා. මේකට මට්ටි ටික දාගත්තා. මට්ටි ටික මුලින් පොඩ්ඩක් බැදගෙන අපි දාගමු මේකට ගම්මිරිසුයි ලුණුයි. ලුණු ටිකක් දාගන්න මේ විදිහට. ඊට පස්සේ අපි දානවා පොඩ්ඩක් කෑලි මිරිස් ටිකක් පොඩි ස්පයිසි ගතියක් එන්න. මේක මේ එන්නේ දැන් අපි එකක් කාලා බැලුවා අපි අර හදාගත්ත බේස්ට් එකත් එක්කම මේ දැල්ලු රහක් තමයි එන්නේ. බලමු මේ විදිහට හදාගත්ත මොන වගේ රහක් දෙන්නේ කියලා. ගම්මිස් ටිකක් දාගන්න මේක අර තියෙන ගතිය යන්න. ආයි ඊට පස්සේ අපි ඊට කලවම් කරගෙන right. මරු ෆස්ට් ටයිම් තමයි කෑවේ. ටිකක් දැල්ලෝ රසට සමානයි. ඒත් අර දැල්ලෝ වල තියෙන හાર્ඩ් ගතිය නෑ. ඒ වගේ ළඟින් යන රස තමයි ශාරගේ සින්දුව. good morning. ඔන්න අපි නැගිට්ටා ටිකක් දවල් වුණාද? උදේම කියන්න බෑ දවල් වුණා. 8:00 වෙලාව. ඉතින් අද ලස්සන දවසක්. ඉරව්ව ලොකුවට නෑ. ඉතින් අපි යනවා මහා සයුරට නාන්න. ෂෙයාර් good morning. මේ දැන් තමයි නැගිට්ටේ. අපි යමු එනං නාන්න. අපි දැන් උදේ කෑම එක හදාගන්න යන්නේ. උදේට අපි හදන නූඩ්ල්ස් එකක්. ඉතින් අද අපිට එකට බෝට් එක තියෙනවා. ඒකට යන්න අපි කාලා යන්නේ උදේට. ඉතින් මාර මාතල් දැන් අද මම ලොකුවට වීඩියෝ එක ફોකස් කරේ නෑ. මම වැඩිපුරම ආවේ නිවි සැනසෙල්ල පොඩ්ඩක් ඉන්න මේ නිදහසේ. මේ ඒක නිසා ලොකුවට ෂොට්ස් ගත්තේ නෑ. අපි ඉතින් කැම්ප් කරලා උදේ නෑව මුහුදේ. ඊට පස්සේ අපි ගියා මේක තියෙනවා පොලිස් පෝස්ට් එක තියෙනවා. පොලිස් මුරපොළ ලිඳක් තියෙනවා. ඔයාලට මුහුදේ නාලා ඕන නම් එතනට ගිහිල්ලා නාගන්න පුළුවන්. දැන් අපි හදා ගන්නවා අපේ උදේ කෑම එක. මේ දිවි හොඳට ඔන්න ඉතින් අපේ හදාගත්ත නූඩ්ල්ස් එක කනවා අපේ උදේ ආහාරේ. උදේ ආහාරේ දවල්ට කන්න යන්නේ. දවල්ට කන්න යන්නේ. දැන් කීයදලා? 12 විතර වෙලා ඇතිනේ.
11:00යිනේ. 11:00 වෙලාව. දැන් කට්ටිය බලා ඉන්න දැන් උදේ කෑමෙන් කන්න. අදිපල් ප්ලේට් ටික නැද්ද? එම්බද? එන්න උදේ කෑමෙන් කන්න. උදේවල් නැහැ ඉතින් නූඩල්ස් තියෙන උදේ කෑම කිව්වා. ඈ අර ප්ලේට් ටික බෑග් එකට. ඔන්න එන අපි කෑම්ප් කරලා ඉවරයි. දැන් අපි යනවා ආය අපේ බෝට්ටු වෙනවා එකට. ඔන්න අපි කෑම්ප් කරපු තැන ලස්සනට අස් කරලා තියෙන. ඉතින් ඔයාලා තවත් මේ විදිහට මෙතන ලස්සනට තියන්න අමතක කරන්න එපා. අපි යමු එහෙනම් බෝට්ටුවට. කොහොමද එක්ස්පීරියන්ස් එක හොඳයිනේ? සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ආයෙත් දවසක සෙට් වෙමු අපි. එලකිරි. මීරන් කොහොමද එක්ස්පීරියන්ස් එක? මාරම එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. අපි අලුත් කෑම try කරා, අලුත් විදිහට අලුත් කෑම බෙම හැදුවා. මූදේ නෑවා. අද මුහුදු සීන් එක තනි කරමු නේ. අද තනි කරමු මුහුදු සීන් එක ගියද දවස් දෙකම. ඉතින් ඔයගොල්ලන්ටත් එන්න කියලා කියනවා. ඔව්. ඉල්ල මේ එක්ස්පීරියන්ස් එක ගන්න ලංකාවේ තියෙන දූපතක් විදිහට තියෙන නියම ප්ලේස් එකක් තමයි බත්තලක්කුඩු කියන්නේ. ඔව්. ඉතින් මුළු වීඩියෝ එක පුරාම අපි කතා කරේ ඒක. yes. මේ වීඩියෝ එක ගොඩාක් කෑලි අඩුයි. ඒ කියන්නේ මේ මම වැඩිපුරම මේ වීඩියෝ එක ફોකස් කරේ නෑ අද. ආවේ ඇත්තටම පොඩ්ඩක් එන්ජොයි කරලා යන්න යාළුවොත් එක්ක. ඒක නිසා ලොකුවට වීඩියෝ ෂොට් ගත්තේ නෑ. පොඩ්ඩක් නිදාසේ හිටියා. ඉතින් හරි. ඔන්න අපි ආවා බත්තලන්ගුඩු ගමට. ඉතින් මෙතන තියෙනවා ඉතින් ඊවල තියෙනවා. සාමාන්‍ය බත්තලන්ගුඩු ගමේ ඉස්සරහන් ඉඳලා තියෙනවා පවුල් 1000ක් විතර. කියන්නේ ලොකු ඒරියා එකක් මේක. දීවර රස්සාව තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. දැන් ඉන්නේ පවුල් 200ක් වගේ. ගොඩක් කට්ටිය ගිහිල්ලා. ඉතින් මේකේ පොලිස් පෝස්ට් එකක් තියෙනවා. ඒ වගේම කඩවල් එහෙමත් තියෙනවා. කෑම බිල්ම ටිකක් ගණන්. මොකද ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක එහෙම ඇඩ් කරලා තියෙන නිසා. ඉතින් බෝට්ටුවෙන් බැහැලා මීටර් 100ක් වගේ ගියාම අපිට කැම්ප් කරන තැන තියෙනවා. එතන කැම්ප් කරන්න පුළුවන්. ඔයාලා කියන්න ඕනි. දැන් අපි ආවේ අපේ කැම්පින් ඉක්විප්මන්ට්ස් අරම එක්ක. ඉතින් බාබකියු ග්‍රිල් එක ගෙනාවේ නේ. අපි බාබකියු ග්‍රිල් එක මෙහෙන් ගත්තේ. ඉතින් ඔයාලට බාබකියු ග්‍රිල් රෙසිඩෙන්ට්ස් අනිත් ඔක්කොම ෆැසිලිටිස් ටික මෙහෙ කැම්පින් පැකේජස් විදියට ගන්න පුළුවන්. මම පහලින් කන්ටැක්ට් නම්බර් එක දාන්න. ඔයාලට ලේසි වෙන්න මේ එකට කෝල් කරලා ඔයාලට එන්න පුළුවන් ලේසියෙන්ම. මේ ස්ටාෆිස් කෙනෙක් ඉන්නවා. බලන්න පුළුවන්. ඒක මේ ගලක් වගේද? යනවද? එදින යනවා කොහොමද දන්නේ නැහැ. උන්ගේ අත තියෙන්නේ නේ අර බෙල්ලොන්ගේ වගේ අඬු වගේ. යට තියෙනවා. අනිත් පැත්ත ගහමු මම. අනිත් පැත්ත ගියවම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. කියන්නේ දැන් අඬු තියෙනවා ඒවා අකුල ගන්නේ. බූවල් ලගන්නේ. තව ඉන්නවනේ. දිගටම ඉන්න. ඔක වතුරට දා. යන්න ඔය වැඩි වැඩි මිටර දැම්මම හරි. බලමු යයිද. දිගටම ඉන්න. මෙතනත් ඉන්නවා. මෙතනත් ඉන්නවා. මේ දිගටම ඉන්න අර අරු ලස්සනයි රතු ගොඩක් රතු පාට. මු විසය තියෙනේ අර උල්ලෝ තියෙන. කිරියොත් ඉන්නවා මේ. කිරියෝ ඉන්න. ගොඩක් જાති ඉන්නවද මුහුදේ?
කියනවත් දන්නේ නැහැ. මැඩික් නෙමෙයි මොනවද? මුතු බෙල්ල. මුතු බෙල්ලෝ කියනවත් දන්නේ මොනං හිට බෑ නේ බං. ඔන්න ආව අපේ බෝට් එක එහෙනම් මෙතනින් මම අපේ පත්තලන් ගුණ්ඩු සංචාරය ඉවර කරනවා. ඉතින් ඒ වගේම මතක් කරනවා කට්ටියම සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක. ඒ වගේම like එකක් දාන්න comment එකක් දාන්න. ඉතින් අපි අලුත් සංචාරකින් හම්බෙමු. එහෙනම් ගිල්ලෙන්න ජය වේවා.